අයිබෝවන් යාළුවනේ. ඉතින් නැවතත් ඔබ එකතු වන්නේ හරිත ගමන YouTube channel එකට. ඉතින් එදා මම පෙන්නුවා කරවිල වගාව ගැන. ඕගොල්ලෝ කලින් වීඩියෝ එක බැලුවා නම් කරවිල වගාව කොහොමද තිබ්බේ කියලා ඕගොල්ලන්ට මතක ඇති. ඉතින් මම මේ කරවිල වගාවට ආධාරකයක් සකස් කරා. ඒ වැඩි දියුණු කිරීම සඳහා ආධාරකයක් සකස් කරා. ඔබට පෙනී යන්නේ එය. ඔබට පේනවා. ඉතින් මම මේ ආකාරයට කරවිල වගාවට ආධාරකයක් සකස් කරා. පේනවා ඇති මේ වෙල යනවා. තව මම මේ කරවිල වගා ගස් වලට කරවිල වැල් වලට පොහොර යදුවා. කොම්පෝස්ට් පොහොර. ඉතින් ඒව ටක් ගාලා වෙනවා. පේනවනේ. තාම මේවල ඵලදාව නැහැ. ඒ වුණාට ටික දවසකින් ඵලදාව එයි. ඉතින් ඕගොල්ලොත් වගා කරන්න ආස නම් මගේ හරිත ගමන YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඊළඟට මම වීඩියෝ කළ යුත්තේ කුමක් පිළිබඳවද යන්න comment එකක් යොදන්න. ස්තුතියි.